ගම්මානේ මිහිරියා ජීවිතය වෙනදා ගත කරන කලබලකාරී බවින් මොහොතකට මිදිලා හිතට නිදහසක් හොයාගෙන අපි නිවාඩුව ගත කරන්න ගමට ආවා. සතුට කියන්නේ හරි සරල දෙයක් කියලා අපිට දැනෙන්නේ ගමට ආවම. ගමේ හුරු පුරුදු සුවඳයි නිස්කලංක බවයි එක්ක ගෙවුණු ඒ සුන්දර දවස් අපි ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. ඉතින් අපි මේ සදර්න් හයිවේ එක දිගේ වීරකැටියට යන ගමන් තමයි ඉන්නේ. මම ඔයාලත් එක්ක වීඩියෝ එකේ අන්තිමට බෙදා ගන්නම් කොහොමද අපි සීට් බුක් කරන්නේ නැතිව ඔන්ලයින් බස් එක තියෙන වෙලාව දැනගත්තේ විස්තර. දැන් අපි බෙලියත්තෙන් එක්සිට් වුණා. තංගල්ලෙන් බස් එකේ හිටපු ගොඩක් දෙනෙක් බහැලා ගියායින් පස්සේ බස් එකේ ඉතුරුනේ අපිත් තව කීප දෙනෙකුත් විතරයි. ඉතින් මේ බලන්න බස් එකෙන් බහැලා ගියපු කට්ටිය එයාලා පාවිච්චි කරපු වතුර බෝතල් එහෙම බස් එකේම දාලා ගිහින් තිබ්බා. ඉතින් අපේම අය තමයි අපිට තියෙන පොදු ප්‍රවාහන සේවයන් අපේ මේ ලස්සන රට විනාශ කරන්න කියලා අපි දෙන්න කතා වුණා. ඊට පස්සේ අපි දෙන්න බස් එකෙන් බැහැලා ගෙදරට අවශ්‍ය කරන බඩු වගයක් ගන්න වීරකැටියේ කාගිල්ස් එකට ගියා. ඉතින් මේ තියෙන හරි විශේෂ ස්ථානයක්. මේ වීරකැටියේ පස්මහා හන්දිය ලංකාවටම පස්මහා හන්දි දෙකයි තියෙන්නේ. ඒ වීරකැටියේ පස්මහා හන්දියයි බොරැල්ල පස්මහා හන්දියයි. මෙතනින් පාරවල් 5ක් නගර 5කට බෙදිලා වෙන් වෙලා යනවා. අපි අවශ්‍ය කරන බඩුත් අරගෙන අපිව ගෙදරින් එක්ක යන්න එනකම් පස්මහා හන්දියට වෙලා හිටියා. අද ඉතින් මහත්තයාගේ උපන්දිනේනේ. ඒකත් සමරන්න අපි අමතක කළේ නැහැ. නංගිගේ දුව එයාට ඉතින් අද හරි සතුටුයි ලොකු මාමයි නැන්දයි කාලෙකට පස්සේ හම්බෙච්ච එකටයි. ලොකු මාමගේ උපන්දිනේ අද තිබ්බ එකටයි. ඊට පස්සේ පහුවදා අපි ගෙදරට අවශ්‍ය කරන බඩු වගයක් සහ අපිට අවශ්‍ය කරන තවත් බඩු වගයක් ගන්න බෙලියාති ටවුන් එකට ආවා. මායි මහත්තයයි නංගි. ඔය තියෙන බෙලියාති ටවුන් එක. ඉතින් අපි ඒ බඩුත් අරගෙන අපිට චූටි බඩගින්නක් ආපු නිසා මොනවා හරි කන්න කියලා ගියා. නැගෙන යාමේ සිසිල දැනෙන යාමේ ඔය දැස මත දේනගේ උඹට කුණාදු කෙලස වෙන්නුනාදු සංගවී ගියාදු සිනේදී මේ විදියට අපි පහුවදා රෑ සින්දු කිව්වා. ඉතින් කාලෙකට පස්සේ කට්ටියත් එක්ක හරිම සතුටින් ගත කරපු දවස් කීපයක් ඉවර කරලා නැවතත් ගෙදර යන්න පිටත් වුණා. ඒ අතරමඟදී වීරකැටියේ උඩු කිරිවල වැව හම්බ වුණා. මේ තියෙන ලස්සන view එක. ඉතින් ඒක පහු කරන් යද්දි හිතට අමුතුම හැඟීමක් දැනෙනවා. ඒ තරම්ම හරිම ලස්සන පරිසරයක්. ඉතින් ওই විදිහට
ගමෙන් ඈත් වෙලා මාතර පැත්තට ටික ටික යනකොට අපිට මහත්තයාගේ ඉස්කෝලේ හම්බුණා. වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලය. ඉතින් හැමදාමත් වගේ ඉස්කෝලේ ගාවින් යනකොට ඉස්කෝලේ කාලේ කතා මට කියලා එයා හරි ආදරෙන් ඉස්කෝලේ දිහා බලනවා. ඉතින් අදත් එහෙමම ඒ දේ සිද්ධ වුණා. ඉතින් මං හිතන්නේ අපි හැමෝටම එහෙම තමයි. අපි දැන් පරිදි යන්නේ. ඉතින් ওই විදිහට මාතර ස්ටෑන්ඩ් එකෙන් බැහැලා මිගමුව හයිවේ බස් එකට තව වෙලා තිබ්බත් නිසා එතන තිබ්බ මල් කඩයකින් මලුත් අරගෙන අපි දෙන්න පරවි දූපත පැත්තට ගියා. ඉතින් අපි ওই විදිහට මල් පූජා කරන්න උඩටම ගියා. චෛත්‍ය මළුවේ වැඩි වෙලාවක් නිකරුණේ කාලය ගත කරන්න දෙන්නේ නැහැ. ඉතින් අපි පන්සිල් අරගෙන පහතට හැකි ඉක්මනින් ආවා. නොදැනීම වෙලාව ගත වෙලා මේ වෙනකොට බස් එක පිටත් වෙන්නත් වෙලාව හරි. ඉතින් අපි ওই විදිහට පරිසරයේ සුන්දරත්වය ගැන කතා කර කර බස් ස්ටෑන්ඩ් එක පැත්තට ආවා. මම වීඩියෝ එකේ මුලදී කිව්වානේ අපි මේ ගමනට ෂීට් බුක් කළේ නැහැ කියලා. ඒ වගේම අපිට කිසිම රස්තියාදුවක් වෙන්න උනේත් නැහැ. අපි වෙබ්සයිට් එකෙන් හරියටම බස් එක තියෙන වෙලාවල් දැනගෙන ඒ කන්ටැක්ට් නම්බර්ස් වලට කෝල් කරලා හරියටම ටයිම් එක කන්ෆර්ම් කරගෙනම තමයි ගෙදරින් ගමන යන්න පිටත් උනේ. අපි යන ගමනේදීත් එහෙමයි. ගමේ ඉඳන් ආපහු ගෙදර එද්දීත් ඒ විදිහටම තමයි කළේ. ඉතින් දැනටමත් ගොඩක් දෙනෙක් මේ ක්‍රමේ දන්නවා ඇති. නොදන්න කෙනෙක් ඉන්නවා නම් එයාලගේ පහසුවට අපි කොහොමද ඔන්ලයින් මේ විස්තර දැනගෙන ගමන අපේ ලේසි කරගත්තේ කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. highway bus timetable කියලා Google search කරාම bustime-table.lk කියන link එක මුලින්ම එනවා. ඒ link එකට ගියාපුවාම start කියන තැනට ඔයාලගේ ගමන ආරම්භ කරන තැනත් destination කියන තැනට ඔයගොල්ලන්ගේ ගමන අවසන් වෙන තැනත් දීලා search කරන්න. එතකොට මේ විස්තර ටික එනවා. ඉතින් ඔයගොල්ලන්ට අවශ්‍ය විදිහට මේකේ දීලා තියෙන contacts numbers වලට call කරලා ඔයගොල්ලන්ට හරියටම බස් එක තියෙන වෙලාවටම තියෙනවද කියලා confirm කරගන්නත් පුළුවන්. ඉතින් ওই විදිහට අපි අපේ නිවාඩුව ලස්සනට ගත කළා. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනින් හමු වෙමු. ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.